ඔන්න ඉතින් මුස්ලිම් ගෙවල් වල හදන විදිහට සවුකංජියක් හදා ගන්න තමයි අද ලෑස්ති වෙන්නේ. එහෙනම් දුප්පත් අපේ ගෙදර කොහොමද රසම රසට සවුකංජියක් හැදුනේ කියලා බලන්න. වීඩියෝ එකට යන්න එන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. channel එක subscribe කරාමු. ඉතින් අද අපි මුස්ලිම් ගෙවල් වල හදන මුංගට සවුකංජිය හදන්නයි හදන්නේ. එහෙනම් ඉක්මනට වීඩියෝ එකට යන්න. මෙන්න මේ විදිහට භාජනයක් අරගෙන ඒකට මම පෙඟෙන්න දාලා තිබුණු මුං ඇට අහුරක් විතර එකතු කර ගන්නවා. ඉතින් වැඩිපුර ඕගලන්ට මුං ඇට එකතු කරන්න පුළුවන්. මම එච්චරම මුං ඇටයි සවුයි එකට දාලා බොන්න එච්චර කැමති නැති නිසා අඩුවෙන් තමයි මම මුං ඇට එකතු කරගන්නේ. ඊට පස්සේ මේක හොඳට මෙන්න මේ විදිහට තම්බ ගන්න ඕනේ. තම්බගෙන ඉවරුණාට පස්සේ මේකට මම මෙන්න මේ විදිහට පොල් කිරි එකතු කර ගන්නවා. පොල් කිරි කෝප්ප 3ක් විතර සාමාන්‍ය ලොකු කෝප්පයකින් එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට සවුහා එකතු කරගන්නවා. ග්‍රෑම් 100ක් මම මෙතනදී සවු හොදලා ගන්න. ගොඩක් අය හොදන්න නැතුව ගන්නවනේ. ඊට පස්සේ සීනි මේස හැඳි 5ක් එකතු කරගන්නවා පොඩි හැන්දකින්. ඔයාලා ඉතින් මම පොඩ්ඩක් සීනි දාගත්තට මම එච්චර පැණි රසට කැමති නැහැ දැන්. ඔයාලා අඩුවෙන් එකතු තව වැඩිපුර ඔයාලට ඕන නම් එහෙමයි අඩු නම් තව අඩු කරලා එකතු කරගන්න. ඊට පස්සේ ලුණු ටිකකුත් දාගත්ත ඔන්න කතාවෙන් කතාව දැන් මේ එකතු කරගන්නේ කැරමල් එකක් හදාගෙන. සීනි මේස හැඳි දෙකක් කැරමල් කරලා ඒක එකතු කරගන්න. එතකොට ලස්සන පාටක් එනවා. කොහොමත් සවුකංජි මෙන්න මේ විදිහට හොඳ බොර පාටකට එන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට හොඳට කවලම් කර මේක හැඳිකා ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් මේකට මුද්දරස් පලන් ටිකක් එකතු කරගන්නවා මම ග්‍රෑම් 50ක්. ඊට පස්සේ මම මේකට රටකජු ටිකකුත් එකතු කරගන්නවා. අපිට ඉතින් කජු ගන්න සල්ලි නෑනේ. කජු දාන්න පුළුවන් නම් ඉතින් තවත් රසයි. එහෙම බැරි වුණා කියලා දුක් වෙන්නේ පාරට කජු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට වීදුරුවකට වක් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක පුදුම තරම් රසයි මුස්ලිම් ගෙවල් වල හදන්නේ මේ විදිහට. ඔයත් අනිවාර්යෙන් හදන්න රස බලමු දැන්. ඔන්න ඕගොල්ලොත් එක්ක එකතු වෙලා අපි මුස්ලිම් ගෙවල් වල හදාගන්න සවුකංජි මුං ඇට සවුකංජිය හදාගත්ත විදිය. එහෙනම් ඉතින් යාළුවනේ දැන් අපි රස බලමු. මං හැන්දකුත් අරන් මම මේක උපුවට උයගත්තේ හරි රසයි එතකොට. මුං ඇටත් හැපෙද්දි සවුත් හැපෙද්දි මුද්දරම් බලන් රටකජු හැපෙද්දි හරි රසයි. ඔයාලත් හදලා රස කියන්න.